පරාජය කියන්නේ අපේ ආත්මයේ අවසානයේද? නැත්නම් ඒ වඩා ශක්තිමත් ලෙස ගොඩනැගීමට අපිට ලැබෙන අනිවාර්ය පරීක්ෂණයක්ද? මිනිසෙකු තම සිරුරේ තුවාල සුව කරගන්නා විට ඔහුගේ මනස තුළ ඇති තුවාල තවත් ගැඹුරු විය හැකියි. පසුගිය කොටසේදී එසි ඔඩිටෝරේ පොලිහිදී තම ජීවිතයේ පළමු විශාලතම පරාජයත් වින්දා වාලට මතක ඇති. නමුත් රොඩ්රිගෝ පෝර්ජියාට වඩා භයානක සතුරෙක් දැන් ෆ්ලෝරන්ස් නගරයේ ආත්මය ගිලගනිමින් සිටිනවා. බලය නැමැති මත්පැනින් මත්තු තමන්ව දෙවියන්ගේ හඬ ලෙස හඳුන්වා ගන්නා ඒ අද්භූත පූජකයාගේ ග්‍රහණයෙන් අපේ මව්බිම වන ෆ්ලෝරන්ස් නගරය බේරා ගැනීමට එසියට හැකි වේද? අද අපේ කතාව ගලා යන්නේ ෆ්ලෝරන්ස් නගරයේ ගිනි අඹු මාවත් හරහායි. මේක හුදෙක් සටනක් විතරක්ම නෙවෙයි. මිනිස් මනස වහල් කර ගැනීමේ මහා කුමන්ත්‍රණයට එරෙහිව එසියෝ කරන ආධ්‍යාත්මික සහ භෞතිකමය යුද්ධයක්. ඇපල් ඔෆ් ඊඩන් එක අරගෙන පලා ගියේ ඒ අද්භූත පූජකයා ජිරෝලමු සවුන්ඩෝලා මේ වෙනකොටත් මුළු ෆ්ලෝරන්ස් නගරයම තම මනෝරාජික පාලනයකට යටත් කරගෙන ඉවරයි. ඉතින් අපිට අහිමු ඇපල් ඔෆ් ඊඩන් එකත් ගිනිගනිමින් පවතින ෆ්ලෝරන්ස් නගරය සහ අහිංසක මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් එසියෝ ඇතුළු ඇසිසන් බ්‍රදර්හුඩ් එක්ක කරන මහා සංග්‍රාමයයි අද අපි බලන්න යන්නේ. මේ ඇසිසන්ස් ක්‍රීඩ් 2 with the Gamers Odyssey. ඇපල් ඔෆ් ඊඩන් එක අහිමිවෙන් පසු එසියෝගේ සිතේ තිබුණේ එකම එක අරමුණයි. ඒ තමන්ගේ ඇස් ඉදිරි පිටදීම අර මාරක වස්තුව අරන් පැනලා ගිය වම් මත ඇඟිල්ලක් නැති ඒ අද්භූත පූජකයා කවුද කියලා හොයාගන්න එක. මේ රහස හඹාගෙන යන එසියෝ ළඟා වෙන්නේ රොමැග්නාහි තියෙන පූජක ආශ්‍රමයකට. මොකද පූජකයෙක් ගැන විස්තර හොයාගන්න පුළුවන් පූජකයෝ ඉන්න තැනකින්ම තමයි කියලා එසියෝ හොඳින්ම දන්නවා. එතනට යන එසියෝට දකින්න ලැබෙනවා සෙබළුන් දෙදෙනෙකුගෙන් අමානුෂික ලෙස ගුටිගන අහිංසක පූජකයෙක්ව. එසියෝ වහාම මැදිහත් වෙලා ඒ පූජකයාව බේරගන්නවා. ඉතින් මේ සිදුවීමෙන් තමන් පැමිණි වැඩේ සාර්ථක කරගන්න එසියෝට මාර්ගයක් උදා වෙනවා. එසියෝට ස්තුතිවන්ත වන පූජකයාගෙන් එසියෝ දෑතේ ඇඟිලි 9ක් තියෙන පූජකයෙක් ගැන දන්නවාද කියලා ප්‍රශ්න කරනවා. එයා කියන්නේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවත් එඩ් බ්‍රදර් ඕ කැලහන් කියන පූජකයා ඒ ගැන යමක් දන්නවා විය හැකි බව ඔහු එසියෝට කියනවා. ඉතින් මේ බ්‍රදර් ඕ කැලහන් කියන පූජකයා හොයාගෙන එසියෝ තමන්ගේ ගමන ආරම්භ කරනවා. නමුත් මෙතනදි තමයි කතාවේ අතිශය රසවත් නාට්‍යමය අවස්ථාවක් අපිට මතුවෙන්නේ. මේ බ්‍රදර් ඕ කැලහන් කියන්නේ සාමාන්‍ය පූජකයෙක් නෙවෙයි. ඔයාලට මතකද අපේ සීක්වන්ස් 4 එකේදී පැට්සි කුමාන්ත්‍රයට හවුල් වුණු නිසා එසියෝගේ හිඩන් බ්ලේඩ් එකෙන් ජීවිතක්ෂයට පත් වුණු ස්ටෙෆනෝඩා බග්නෝන් කියන පූජකයව. අන්නේ ස්ටෙෆනෝගේ සහෝදරයා තමයි මේ බ්‍රදර් ඕ කැලහන් කියන්නේ. එසියෝ තමන් දෙසට පිය නගිනවා දකින කැලහන්ගේ මුහුණ බියෙන් සුදු මැලි වෙනවා. තමන්ගේ සහෝදරයා මරා දැමූ ඒ මාරාන්තික ඇසිසන්වරයා අද තමන්ගේත් ලේපතා පැමිණ නැති බව සිතන ඔහු මරණ බියෙන් කෑගැසමින් පූජකාශ්‍රමයෙන් පැනලා යන්න උත්සාහ කරනවා. ඔහුට කලින් ක්‍රියාත්මක වන එසියෝ කැලහන්න බියෙන් පෙරලගෙන අල්ලගන්නවා. මා මරන්න එපා. මගේ සහෝදරයා කරපු දේවල් වලට මම පලින් නැහැ කියලා කැලහන් බියෙන් වෙවුලමින් තමන්ගේ ජීවිතය අයදින්න පටන් ගන්නවා. නමුත් එසියෝ ඔහුගේ බෙල්ල තද කර අල්ලගනිමින් ඉතාමත් සැලෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මට ඕන උඹේ ලේ නෙවෙයි. මට කියපන් වම් මතේ වෙඳගිල්ල නැති ඒ පූජකයා කවුද? එයා කොහෙද ඉන්නේ? තමන්ගේ ජීවිතේ බේරුම් බව තේරුම් ගන්නා කැලහන් වෙවුලන හඩින් මේ මහා රහස එලි කරනවා. ඒ ජිරෝලමෝ සවුන්ඩෝලා එයා ආපසු ෆ්ලෝරන්ස් නගරයට ගියා කියලා පූජකයා උත්තර දෙනවා. මේ ගාන එසියෝගේ ඇස් උඩ යනවා. ඇපල් ඔෆ් ඊඩන් එකේ මාරක බලය ඇතිව ඒ අද්භූත විප්ලවවාදියා ගිහින් තියන්නේ වෙන කොහෙවත් නෙවෙයි. එසියෝගේ උපන් බිම තමන්ගේ පියා සහ සහෝදරයන් අමානුෂික ලෙස ඝාතනය කරනු ඒ අඳුරු මතකයන් වෙන ෆ්ලෝරන්ස් නගරයටමයි. ඉතින් වසර ගණනාවකට පසු එසියෝ තමන්ගේ මව්බිම වෙත නැවතත් ගමන් කිරීමට පටන් ගන්නවා. එසියෝගේ දෙපා ෆ්ලෝරන්ස් නගරයේ වීදි මත ගැටෙන විට ඔහුට දැනෙන්නේ තමන් දන්නා හඳුනන ඒ සුන්දර කලාත්මක නගරය වෙනුවට විශාල සොහොන් පිටියකට පිය නැගුවක් වෙන හැඟීමක්. නගරේ පුරාම දැවැන්ත ගිනි මැල දැල්වලා අහසින් හිම වැටෙනවා වගේ මේ ගිනි මැල වලින් පිට වෙන අලුව මුළු ෆ්ලෝරන්ස් නගරේ පුරාම පැතිරිලා. මිනිසුන් තමන්ගේම දෑතින් තමන්ගේම නිවස්වල ඇති වටිනා පොත්පත්, සිතුවම්, කලාකෘති සහ සංගීත භාණ්ඩ ඒ ගිනි දැල් වලට විසි කරන්න පටන්ගෙන. ඇපල් ඔෆ් ඊඩන් එකේ අද්භූත බලයෙන් මිනිසුන්ගේ මනස විකෘති කරපු සවුන්ඩෝලා ඔවුන්ගේ මනසට කාවද්ද ඇත්තේ මේවා සියල්ලම ලෞකික බැඳීම් කියලයි. වහලයක සෙවණල්ලක් මත සිට ගන්නා එසියෝ මේ බියකරු දර්ශනය දෙස බලාගෙන ඉන්නවා. ඔහුගේ දැස් තුළ ඇත්තේ කෝපයක් නොව ගැඹුරු සංවේගයකි. තමන්ගේ අතින් වූ එක් කුඩා අත්හැරදීමක් නිසා මේ අහිංසක මිනිසුන් කොතරම් දුක් විඳිනවද යන්න තේරුම් ගන්නා එසියෝ නිහඬවම ගමන් කරන්නේ නිකලෝ මැකේලියාවේ හමු වෙන්න. සවුන්ඩෝලා මුළු නගරයම වහල් කරගෙන ඉන්නේ එසියෝ. මැකියාවේලි පවසන්නේ ඉතාමත් සංසුන් එහෙත් තීරණාත්මක හඬකින්.
අපිට ඔහු කෙලින්ම මරන්න බෑ. ඔහුගේ ආරක්ෂාවට නගරයේ විවිධ කොටස් පාලනය කරන ප්‍රධාන අනුගාමිකයින් 9 දෙනෙක් ඉන්නවා. ඒ 9 දෙනාම ඇපල් වස්තුවේ බලයෙන් මෝහණය වෙලා ඉන්නේ. ඔවුන් වැටෙන කල ජනතාවගේ බිය නැති වෙන්නේ නැහැ කියලා මැකියාවේලි කියනවා. එසියෝගේ ඉලක්කය පැහැදිලි. මේ 9 දෙනාම එකිනෙකා නිහඬවම ඝාතනය කළ යුතු බව තේරුම් ගන්න එසියෝ නගරයේ මනස නිදහස් කිරීමේ මේ මහා සංග්‍රාමය ආරම්භ කරනවා. මේ සවනරෝලා කියන්නේ නිකම් උමුතු පූජකයෙක් නෙවෙයි. ඔහු Tamanගේ මේ කූට උපක්‍රමය සාර්ථක කර ගැනීම වෙනුවෙන් බිහිසුණු උපායක් යොදාගෙන තිබුණා. මොහු නගරයේ විවිධ මට්ටම්වල මිනිසුන් 9 දෙනෙක් තෝරාගෙන තිබ්බා. පළවෙනි කෙනා තමයි මිනිසුන්ගේ පිළිගැනීම ලබාගෙන සිටි දේශන පවත්වන පූජකයෙක්. මොහු යොදා ගැනීමෙන් ජනතාව වෙනුවෙන් ප්‍රසිද්ධියේ දේශන පවත්වලා සවනරෝලා කියන්නේ දෙවියන් යොපු ගැලවුම්කාරයෙක් බව පවසමින් මිනිසුන්ගේ සිත් වහල් කළා. දෙවෙනි අනුගාමිකයා විදිහට යොදාගත්තේ ආගමික පූජකයෙක්. මොහු යොදාගෙන පල්ලියේ නීති රීති දැඩි කරමින් මිනිසුන්ගේ නිදහස් සීමා කරා. තුන්වෙනි කෙනා වුණේ නගරයේ විනිසුරුවරයා. සවනරෝලාට එරෙහි වන ඕනෑම කෙනෙකුට මරණ දඬුවම ලබා දෙන්න මොහුව යොදාගත්තා. ඊළඟ කෙනා වුණේ ප්‍රභූ පන්තියේ නායකයා. මොහු යොදා ගැනීමෙන් සවනරෝලාට අවශ්‍ය මුදල් සහ දේශපාලන බලය ලබා ගත්තා. පස්වෙනි කෙනා වුණේ වෙළඳ නායකයා. මොහු නගරයේ වෙළඳාම පමණක් නෙවෙයි වරායද පාලනය කළ නිසා මොහු යොදා ගැනීමෙන් නගරයේ ආනයන අපනයන කටයුතු පාලනය කළා. හයවෙනි අනුගාමිකයා විදිහට තෝරගත්තේ ධාන්‍ය පාලකයා. මිනිසුන්ට ආහාර කෑම බීම ලබා නොදී මිනිසුන්ව බඩගින්නේ තියලා මිනිසුන්ව පාලනය කරන්න මේ උමතු පූජකයා උත්සාහ කළා. නගරයේ සෙබළුන්ගේ නායකයා තමයි සවනරෝලාගේ ඊළඟ අනුගාමිකයා විදිහට තෝරගත්තේ. මොහු යොදා ගැනීමෙන් සවනරෝලාගේ නීති කරන මිනිසුන්ට පහර දෙන්න නැත්නම් ඔවුන්ව ඝාතනය කරන්න සවනරෝලා උත්සාහ කරා. අටවෙනි පුද්ගලයා වුණේ නගරයේ සෞඛ්‍ය පාලනය කරපු වෛද්‍යවරයෙක්. සවනරෝලාගේ අවසන් අනුගාමිකයා වුණේ ෆ්ලෝරන්ස් නගරයේ ප්‍රධාන කලාකරුවෙක්. මොහු ලවා තමයි සවනරෝලා නගරයේ තිබුණු වටිනා පොත්පත්, සිතුවම්, සංගීත භාණ්ඩ සහ කලාකෘති එකතු කරලා අර ප්‍රසිද්ධ බෝන් ෆයර් ඔෆ් ද වැනිටිස් නැත්නම් මෝඩකමේ ගින්නට දාලා ගිනි තෙව්වේ. ඉතින් සවනරෝලාගේ ගෙලට හිඩන් බ්ලේඩ් එක තියන්න කලින් එසියෝ නගරයේ වට කරගෙන ඉන්න මේ මාරක බූවල්ලාගේ අත් නවයම එකිනෙක කපලා දානවා. මොකද මේ 9 දෙනාගෙන් නගරය නිදහස් කළොත් විතරයි මිනිසුන්ට Tamanගේ මනස ආපසු ලැබෙන්නේ. අනුගාමිකයන් සියලු දෙනාම එකිනෙකා එසියෝගේ හිඩන් බ්ලේඩ් වලට බිලි වෙනවා. සෑම මරණයක් සමගම ෆ්ලෝරන්ස් නගරය වසාගෙන තිබූ ඒ මායාකාරී මීදුම ටිකෙන් ටික තුනී වෙන්න පටන් ගන්නවා. සවනරෝලාගේ බලයේ කණුව එකිනෙක කඩා වැටෙද්දී ජනතාවගේ දැස්වල තිබූ ඒ අන්ධභාවය ඉවත් වෙලා යථාර්ථයේ ආලෝකය ඔවුන්ගේ සිත් වලට ගලා එන්න පටන් ගන්නවා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ අවසන් අදියර. එසියෝ පාවෝලා ලාවෝල්පේ සහ මැකියාවේලි ෆ්ලෝරන්ස් ප්‍රධාන චතුරස්‍රයකට එකතු වෙනවා. නගරයේ මහා ජනකායක් ඒ වෙනකොටත් එතනට එකතු වෙලා පිරිසට තම දේශනයක් ඉදිරිපත් කරමින් ඉන්න සවනරෝලා චතුරස්‍රයේ මැද ඇති දැවැන්ත ලී ගොඩක අවසන් වතාවටත් නගරයේ වටිනා දෑ ගිනි තැවීමට සියල්ල සූදානම් කරලා. නමුත් මෙවර වෙනසක් ඇත. පෙර නිහඬව ඔහුගේ දේශන වලට සවන් දුන් ජනතාව අද ඔවුන්ගේ හඬ අවදි කර ඇත. ඔවුන්ගේ දැස්වල ඇත්තේ පෙර තිබූ භීතිය වෙනුවට මහත් කෝපයක්. තම අනුගාමිකයින් 9 දෙනාම මිය ගොස් ඇති බව තේරුම් ගන්නා සවනරෝලා දැඩි ලෙස කලබලයට පත් වෙනවා. තම ග්‍රහණය ගිලිහී යන බව තේරුම් ගන්නා ඔහු අවසාන තුරුම්පෝ ලෙස තම ලෝගුව තුළ සංගවාගෙන සිටි ඇපල් ඔෆ් ඊඩන් එක ඉවතට ගන්නවා. ඔබ සියලු දෙනා මට අවනති විය යුතුයි. මේ දෙවියන්ගේ කැමැත්තයි. ඔහු කෑ ගසනවා. ඇපල් ඔෆ් ඊඩන් එකෙන් රන්වන් පැහැති අද්භූත ආලෝකය නිකුත් වන්නට පටන් ගද්දිම මිනිසුන් අතරට වී බලා සිටි එසියෝ ශනිකව ක්‍රියාත්මක වෙනවා. එසියෝ තමන්ගේ ත්‍රෝවින් නයිෆ් එකක් තප්පරකින් වාතය හරහා වේගයෙන් විසි කරනවා. ඒක කෙලින්ම වදින්නේ ඇපල් වස්තු අතතිව සිටින සවනරෝලාගේ අතට. වේදනාවෙන් කෑ ගසන සවනරෝලාගේ අතින් ඇපල් ඔෆ් ඊඩන් එක ගිලිහි චතුරස්‍රයේ ගල්තලා මත වැටි පෙරළී යනවා. රන්වන් ආලෝකයේ ෂණයකින් නිවී ගිහින් මායාව සම්පූර්ණයෙන්ම බිඳී යනවා. මායාවෙන් මිදුණු ජනතාව සවනරෝලා දෙසට කඩා පනිනවා. කෝපාවිෂ්ඨ ජනතාව සවනරෝලාට පහර දෙන්න පටන් ගන්නවා. ඒ අතරතුර මේ සිදුවීම දෙස බලා සිටි රොඩ්රිගෝගේ සෙබලෙක් බියෝ පෙරළන ඇපල් ඔෆ් ඊඩන් එකත් අරගෙන පලා යනවා. මේ සිදුවීම දකින එසියෝ සෙනගතරේ රිංගා වහලවල් දිගින් හඹා යාමකට පසු ඒ සෙබලාගේ ශරීරයට තම හිඩන් බ්ලේඩ් එක ඇතුල් කරන්න සමත් වෙනවා. ලේවකුණු ගල් තලාව මතින් තමන්ගේ ජීවිතයේ අතිශය තීරණාත්මක ඒ මහා වස්තුව ඇපල් ඔෆ් ඊඩන් එක එසියෝ නැවතත් තම දෝතට ගන්නවා. වසර ගණනාවකට පසු බලය නැවතත් නිවැරදි දෑතට පත් වෙනවා. මෙතනින් එහාට අපිට දකින්න ලැබෙන්නේ මුළු ගේම් එකේම ඇති වඩාත් සංවේදී සහ දාර්ශනික මොහොතක්. කෝපයටපත් ජනතාව සවනරෝලාව අල්ලගෙන ඔහු විසින්ම නිර්මාණය කළ අර දැවැන්ත ගිනි මැලේ මතට තබා ඔහුව ගැට ගහනවා. ජයഘോഷා මැදින් ජනතාව සවනරෝලා ගැට ගසා තිබෙදීම ගිනි මැලේ දල්වනවා.
ගිනිදැල් ඉහළට නගින විට සවන් රෝලා මරණ බින් විලාප තබන්න පටන් ගන්නවා. මුළු චතුරස්‍රයටම රැස් වුණු මිනිසුන් මේ බිහිසුණු දර්ශනය දෙස වෛරයකින් යුතුව බලා සිටිනවා. නමුත් එසියෝගේ හදවතේ ඇත්තේ වෛරයක් නෙවෙයි. මුළු මනුෂ්‍ය වර්ගයාට අතිශය බරපතල හානියක් සිදු කළද මනුෂ්‍යෙක් මුලස ගින්නගෙන පිළිස්සී වේදනාව විඳින්න මේ යා යුතු නැති බව ඔහු විශ්වාස කරනවා. ඒ තමයි සැබෑ ඇසිසන්වරයෙකුගේ ගුණය. කිසිදු මිනිසෙකු මේ තරම් වේදනාව විඳිය යුතු නැහැ කියා තමාටම මුමුණා ගන්නා එසියෝ ගිනිතැල් මැදින් කිසිවෙකුත් අපේක්ෂා නොකළ මොහොතක වේදිකාව මතට පැන තමන්ගේ හිඩන් බ්ලේඩ් එක සවුන්ඩ් රෝලාගේ ගෙල පසාරු කරගෙන යන ක්ෂණිකව ඇතුල් කරනවා. ඒත් එක්කම සවුන්ඩ් රෝලාගේ වේදනාව ක්ෂණයකින් නිමාවට පත් වෙනවා. ගිනිවැලේ නෑතට වී අසල ඇති වේදිකාවට ගොඩ වෙන එසියෝ තම ලේ වෙගුණු ආයුධය පහත් කර චතුරස්‍රයේ ඇස් සිටි දහස් ගණනක් වූ ෆ්ලෝරන්ස් ජනතාව අමතන්න පටන් ගන්නවා. මුළු නගරයම දැන් නිශ්ශබ්දතාවයක ගිලී යනවා. එසියෝගේ හඬ මුළු චතුරස්‍රය පුරාම ගාම්භීරව දෝංකාර දෙන්න පටන් ගන්නවා. මීට අවුරුදු 22කට කලින් මෙතනදීම මගේ පියා සහ සහෝදරයන්ව ඝාතනය කළා. අද මම මෙතන ඉන්නේ පලි ගැනීමකින් නෙවෙයි අවබෝධයකින්. ඔබ පාලනය කරන්න මේ සවුන්ඩ් රෝලාට ඉඩ දුන්නේ කවුද? ඔබ පාලනය කරන්න මෙඩිචි පවුලට ඉඩ දුන්නේ කවුද? අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ අපිට වඩා බලවත් කෙනෙක් අපිව පාලනය කරන කල් බලාගෙන ඉන්න. අපිට නායකයෙක් අවශ්‍යයි කියලා අපි හිතනවා. නමුත් ඒ එසේ නෙවෙයි. ඔබ නිදහස්. ඔබ ඔබේ මාර්ගය තෝරා ගන්න. ඔබේ මනසින් ලෝකය දකින්න. කිසිවෙකුට ඔබේ නිදහස උදුරා ගන්න දෙන්න එපා කියලා එසියෝ තමන්ගේ කතාව අවසන් කරනවා. ඒ වදන් ෆ්ලෝරන්ස් වෙස්ටන්ගේ හදවත් තුළට කිඳා බහිද්දී එසියෝ සෙමෙන් ජනකාය අතරින් පියනගන්නේ හුදෙක් පලිගන්නා තරුණයෙකු ලෙස නෙවෙයි ජීවිතය අවබෝධ කරගත් සැබෑ මාස්ටර් ඇසිසන්වරයෙකු ලෙසයි. ඉතින් ෆ්ලෝරන්ස් නගරේ දැන් සම්පූර්ණයෙන්ම නිදහස්. සවුන්ඩ් රෝලාගේ භීෂණය අවසන්. අපි මේ කතාව තුළ වසර ගණනාවක් පුරා එසියෝ සමග ඉතාලියේ වීදිවල ඇවිද ගියා. ඔහුගේ වේදනාව, ඔහුගේ පරාජය, ඔහුගේ කඳුළු සහ ඔහුගේ අභිමානවත් විජයග්‍රහණයන් අපි අපේම අත්දැකීම් වගේ අත්විඳා. ඉතින් අපේ මේ අසිරිමත් කතන්දරේ අවසානයට දැන් ඉතාමත් ආසන්නයි. ඒත් අපේ මේ ද ගේමර්ස් ඔඩිසි ගමන මෙතනින් අවසන් වෙන්නේ නැහැ. ඇසසන්ස් ක්‍රීඩ් හි මේ මහා පරිච්ඡේදයෙන් පසු අපි ඊළඟට අත්විඳින්න යන්නේ මොන වගේ ලෝකයක්ද? ඒක තීරණය කිරීමේ බලය හරියට මෙස්සි ෆ්ලෝරන්ස් වැසියන්ට ලබා දුන්නා වගේම අපේ ඊළඟ ගේම් එක මොකක්ද කියලා තීරණය කිරීමේ බලය මම ඔයාලට දෙනවා. මම අපේ channel එකේ community post එකක් කරා ඊළඟ ගමන සඳහා අපූර්ව මාර්ග තුනක් ඔයාලට යෝජනා කරනවා. පළවෙනි ගේම් එක විදිහට නොදන්නා අద్భుත දූපතක අතරවන් වී අසරණ තත්ත්වයේ සිට නිර්භීත රණශූරියක් දක්වා පරිණාමය වන මානුෂීය පැවැත්ම සහ ත්‍රාසජනක ගවේෂණයන්ගෙන් පිරුණු සුපිරිම ඇඩ්වෙන්චර් ගේම් එකක්. දෙවැනි එක නීතිය සහ වේගයේ සීමාවන් බිඳ දමමින් ජීවිතයත් මරණයත් අතර තිවුණු තරගයක යෙදෙන හයි ඔක්ටේන් රේසිං අත්දැකීමක්. තුන්වෙනි එක විදිහට මම තෝරගත්තේ මේ අපි ආදරය කරන වීරයා එසියෝ ඔඩිටෝරියගේ මහා ඉතිහාසය සහ සහෝදරත්වයේ කතාව තව දුරටත් ඉදිරියට ගෙන යා හැකි තවත් ආකර්ෂණීය අත්දැකීම් වල පිරුණු ගේම් එකක්. ඉතින් ඔයාලා කැමති මොකක්ද කියලා අනිවාර්යයෙන්ම වෝට් එකක් දෙන්න. මේ ගේම්ස් තුනෙන් වැඩිපුරම වෝට් ලැබෙන ගේම් එක අපේ ද ගේමර්ස් ඔඩිසි channel එකේ ඊළඟ මහා සිනමාත්මක ගමන බවට පත් වෙනවා. ඒත් තව එක දෙයක්. කතාව තවම ඉවර නැහැ. සවුන්ඩ් රෝලා මිය ගියත් සර්පයාගේ හිස තවමත් නිරූපද්‍රිතව පවතිනවා. රොඩ්රිගෝ බෝල්ජියා ඒ මහා කුමන්ත්‍රණකරු දැන් සමස්ත කතෝලික ලෝකයේම බලවත්ම මිනිසා බවට පත් වෙලා. ඔහු පේපල් ස්ටෆ් නැමැති යෂ්ටිය ලබා ගැනීමේ අරමුණින් තම මුදල් බලය සහ දූෂිත ආගමික නායකයන්ගේ උදව්වෙන් ඔහු දැන් අතිශුද්ධ වූ පාප් වහන්සේ බවට පත් වී අවසන්. ඔහු සතුව දැන් මේ පේපල් ස්ටෆ් නැත්නම් පාප් වහන්සේගේ යෂ්ටිය නැමැති තවත් ඉසු වස්තුවක් තියෙනවා. ඇපල් ඔෆ් ඊඩන් එක සහ මේ යෂ්ටිය එක් වූ විට මනුෂ්‍ය වර්ගයාගේ ඉරණම වෙනස් කරන මහා රහස් ලෝකයකට දොරටුව විවෘත වෙනවා. ඒ මහා රහස් සංගමය ඇත්තේ රෝමයේ වතිකාන දේවස්ථානයට යටින් පිටි අද්භූත වෝල්ට් එක තුලයි. එසියෝගේ ජීවිතයේ අවසන් ඉලක්කයත් දෙවියන්ගේ නිවස තුළට කඩා වැදී රොඩ්රිගෝ බෝල්ජියා සමග කරන අවසන් මහා ලේවකි සටනත් මිනිසුන් කියන්නේ කවුද? මිනිසුන් ආවේ කොහෙන්ද? මේ සියලුම දාර්ශනික ප්‍රශ්න වලට උත්තරත් සමග අපේ කතාවේ අවසන් පරිච්ඡේදය. ඒ කියන්නේ සීක්වල්ස් 14 එක ඉක්මනින් අරන් එන්න. එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් පල්ලෙහාන් කමෙන්ට් කරන එක මම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපේ community post එකට vote කරලා අපේ ඊළඟ game එක select කරන්න කියලාත් මතක් කරන ගමන් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හමු වෙන්න බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. මේ The Gamers Odyssey හැමෝටම ජය වේවා.